CID අධ්‍යක්ෂක ධූරය සඳහා යලි ශානි අබේසේකර මහතා පත් කිරීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. පොඩි චෝදනාවක් සමාජයේ තියෙනවා. ඒ කියන්නේ මේ පළවත් ඔෆිස් එකේ ඉඳලා මාධ්‍ය හමුත් තියපු නිලධාරියෙක් තමයි එවලා තින්නේ කියලා. මේ දේශපාලනීකරණය වීමක්ද වෙලා තින්නේ මේ තනතුර? ඔය කියන අය කවුද කියලා බලන්න ඕනේ. කියන අය තමයි ශානි අබේසේකර මහත්මයාගේ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා කටයුතු කළේ. ඔහු මේ රටේ දේශපාලඥයින් රාජ්‍යලධාරීන් කීප දෙනෙක් ඇතුළු පහුගිය ආණ්ඩුවට සම්බන්ධ අය ගැන සහ රටේ සිදුවෙච්ච ජාතික අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කරමින් හිටපු දක්ෂ නිලධාරියෙක්. ඒ විමර්ශන තමන්ගේ පාර්ශ්වයට යොමු වෙනකොට තමයි ඒ දේශපාලන අධිකාරිය යම් යම් තීන්දුව අරගෙන ඔහුගේ වෘත්තීයට බාධා කරේ, වෘත්තීය ගමනට බාධා කළේ. ඉතින් මම හිතනවා ඔය කීප දෙනා මොකක් කිව්වත්, ඔවුන්ට හැසිරෙන සමාජ මාධ්‍ය කීප දෙනා මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියා කවුද කියන එක. ඔහු ඊටාම අවංකව මේ රට වෙනුවෙන් සේවය කරමින් ඉන්න කෙනෙක්. අපරාධ හෙළිදරව් කර ගැනීම සඳහා සෑහෙන මට්ටමකින් මැදිහත් වීමක් මහන්සියක් දරන කෙනෙක්, ජීවිත අර්ජන නොතකා එවැනි කෙනෙක් ආරක්ෂා කර ගැනීම මුළු රටේම ජනතාවක් වීමක්. ඒ නිසා මම කියන්නේ මේ අර තමන්ට චෝදනා එල්ල වෙන බව දන්න මේ අපරාධ පරීක්ෂණ ඉස්සරහට යනකොට එයින් චූදිතයන් බවට පත් වෙන අය කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. එයාලා මොනවා කිව්වත් මේ වගේ නිලධාරීන් ආරක්ෂා කරන අපි ඉස්සරහට යනවා.